අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ අපි ලීගල් බේස්මන්ට් එකක් කරනකොට ඉන්ස්ටෝල් කරපු ෆයර් ස්ප්‍රින්ක්ලර් දෙකක් ගැන. මේක ෆර්නස් එක දෙපැත්තට අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ වගේම මම හැමදාම කියනවා වගේ මේක සිටි එකෙන් සිටි එකට වෙනස් වෙන්න පුළුවන්. අපි ෆර්නස් රූම් එකේ එහෙම නැත්නම් මෙකැනිකල් රූම් එකේ ෆයර් ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකක් ඉන්ස්ටෝල් කරන්නේ. මෙතන ෆයර් හැසාඩ් එකක් වැඩිපුරම තියෙන තැනක් ඉඳලා අපි මේ ෆයර් ස්ප්‍රින්ක්ලර් දෙයක් ඉන්ස්ටෝල් කරලා ඒකෙන් අපි කරන්නේ ගින්න පැතිරෙන එක නවත්තන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් මෙකැනිකල් රූම් එක ඒ කියන්නේ ෆර්නස් රූම් එකේ තියෙන සීලින් එකේ තමයි අපි මේක ඉන්ස්ටෝල් කරන්නේ. මේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකේ තියෙනවා ග්ලාස් බල්බ් එකක්. මේ ග්ලාස් බල්බ් එක උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම පුපුරලා ගිහිල්ලා එතනින් වතුර විහිදෙනවා. මේ ස්ප්‍රින්ක්ලර් සිස්ටම් දෙක තුනක් තියෙනවා. මම මේ වෙලාවේ කතා කරන්නේ වෙට් ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකක් ගැන. අපි සාමාන්‍යයෙන් රෙසිඩෙන්ෂල් පාවිච්චි කරන්නේ රතු පාට ග්ලාස් බල්බ් එකක් තියෙන එකක්. ඉතින් මේ රතු පාට ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකේ සෙල්සියස් අංශක 68කට වගේ උෂ්ණත්වයකදී තමයි මේක පුපුරලා යන්නේ. මේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් ඔරෙන්ජ්, රෙඩ්, yellow, green, blue, purple, black ඒ වගේ කලර්ස් වලින් තියෙනවා. මේ හැම කලර් එකක්ම ඒකට අදාළ උෂ්ණත්වයකුත් තියෙනවා. හදිසියේ හරි ගින්නක් ඇති වුණොත් මේ බල්බ් එක කැඩෙන හින්දා ගින්න මැඩ පවත්වලා ක්ලීන් අප් එකෙන් පස්සේ ආය අලුතෙන් ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මම කැනඩා බාස්